අයිබෝන් ඕගොල්ලන්ට සුබ දවසක් හැමෝටම තෙරුවන් සරණයි. මම මේ විදිහ ඇත්තටම වීඩියෝ එකක් කරන්න හිතුවේ ලංකාවේ මේ වෙනකොට මුළු මහත් ලෝකයක්ම කතා වෙන අපේ කාලේ සුන්දර අත්දැකීමක් විඳිනවා අපේ ලංකාවේ තරුණ තරුණියෝ අයියලා අක්කලා නැන්දලා මාමලා ගොඩක් අය. ඒ වෙන කවුරුත් නෙමෙයි. මුලින්ම ඔක්කොටම කලින් කියන්න ඕනේ පුළුවන් තරම් වීඩියෝ එකක් බලපුවාම ලයික් නම් නැතත් කමක් නැහැ, පුළුවන් නම් හැමෝම අතරම ෂෙයා කරන්න. මොකද අපි සිංහල ජාතිය හැටියට ලංකාවේ බෞද්ධ ජනතාව හැටියට සිංහල බෞද්ධ මුස්ලිම් මැලේ බර්ග ඔය කියන හැමෝම මෙතන ආගම් කුලමල ජාති භේද කිසිම දෙයකින් තොරව මිනිස්සු එකට එක් රැස් වෙලා එකතු වෙලා වැඩක් කරගෙන යන වෙලාවක සඳගිරි මහා සෑය විහාරාධිපති පූජ්‍ය ගංගසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ පූර්ණ කාලය, ශ්‍රමය, ශක්තිය, දැනුම ඒ හැමදේම අපේ ලාංකීය තරුණ තරුණියෝ සහ අයියලා අක්කලා නැන්දලා මාමලා ඔය කියන හැමෝම අය වෙනුවෙන් ලොකු කර්තව්‍යයක් කරමින් ඉන්නවා මේ වෙනකොට. ඉතින් අපි ඒක ගොඩක් අගය කරන්න ඕනේ. අපි ඒක ගැන ගොඩක් සතුටු වෙන්න ඕන. අපි ඒක ගැන ගොඩක් අගය කරන්න, ඒකට ලොකු වටිනාකමක් දෙන්න ඕන, වචනකින් හරි දායකත්වයක් දෙන්න ඕන. ඉතින් උන්වහන්සේගේ ඒ කැපකිරීම මිනිස්සුන්ට කොච්චර වටිනවද කිව්වොත් මේ ගත වෙන තප්පරෙත් ලක්ෂ සංඛ්‍යාත ජනයා උන්වහන්සේට පින් දෙනවා. ඒ කියන්නේ උන්වහන්සේ දැන් මේ වෙනකොට ලයිව් ඇවිල්ලා වීඩියෝ එකක් කරොත්, එහෙමත් නැත්නම් පෝස්ට් එකක් දැම්මොත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි, ඔබ වහන්සේට පින් සිද්ධ වෙනවා, ඔබ වහන්සේ මගේ ජීවිතය සාර්ථක කරා, ඔබ වහන්සේ මගේ හීනේ ජය ගන්න මට උදව් කරා. ඉතින් බලන්න අපේ පූජ්‍ය ගංගසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ නිතරම කටේ තියෙන්නේ මොකද්ද? අපේ තරුණ තරුණියන්ගේ හීන ජය ගන්න මේ යන ගමන, මේ සමාජ මාධ්‍ය වැඩමුළුව මෙන්න මේ ආකාරයෙන් තමයි පවත්වන්නේ කියන එක උන්වහන්සේ හරි ලස්සනට මේ වැඩ කටයුතු ටික සම්පාදනය කරලා පෙළගස්වලා හරි පිළිවෙලට වැඩක් කරන හාමුදුරු කෙනෙක්. ඉතින් අපි ඒක ගොඩක් අගය කරන්න ඕන. උන්වහන්සේට ඇත්තටම ගෞරවපූර්වකව උන්වහන්සේට මම පුද්ගලිකව ස්තුතිවන්ත වෙනවා සහ මුළු මහත් ශ්‍රී ලාංකීය ජනයා සහ ලෝකවාසී ජනයා වෙනුවෙන් මම උන්වහන්සේට හිසනමා වැඳ නමස්කාර කොට ආචාර කරනවා. ඉතින් ඕනම කෙනෙක් දෙයක් කරනකොට හොඳ නරක බැනුම් ගැරහුම් මඩ ගල් මුල් ප්‍රහාර කියන දේවල් ඒවා සාමාන්‍ය දේවල්. ඉතින් අපිට කෙනෙක් ගලකින් ගැහුවොත් මඩ ගැහුවොත් අපිට ගල් ගැහුවේ කවුද මඩ ගැහුවේ කවුද කියන එක හොයන්න නමට වඩා අපි මේ දේවල් ඉවත් කරගෙන පිහදාගෙන කරගෙන අපි අපේ ගමන, අපි නිවාඩුව පාඩුව අපි ලස්සනට අපේ ගමන යමු. ඒ ගමන යන්න අවශ්‍ය දැනුම, ඒ අවශ්‍ය කියන සෑම දෙයකටම උන්වහන්සේ අපේ පිටිපස්සෙන් ඉඳලා උන්වහන්සේ අපිට ලොකු දායකත්වයක් දෙනවා. ඉතින් ඒක කියලා මිල කරන්න බැරි ඉතා අග්‍රගණ්‍ය කටයුත්තක්. ඉතින් මෑත කාලේ මෑත ඉතිහාසයේ එහෙම කටයුත්තක් ලංකාව තුල අපි දැක්කෙත් නෑ, ඇහුවෙත් නෑ, අපිට දකින්න කරන්න හම්බෙලාම නැහැ. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපේ අනාගතය ගැන නොබියව අපේ ලාංකීය පරපුරට ඉදිරියට යන්න පුළුවන් වටපිටාවක් සකස් වෙමින් පවතිනවා සහ දැනටමත්
සකස් වෙලා තියෙනවායි කියලා ඉතාම දැඩි විශ්වාසයකින් තොරව ඕගොල්ලන්ට අපිට කියන්න පුළුවන් සහ අපිට දකින්න පුළුවන්. ඉතින් මම ඇත්තටම මම ගොඩාක් සතුටු වෙනවා. මම එක අතකට මම ලංකාවේ නැති නිසා මම ගොඩක් දුක් වෙනවා. මම උන්වහන්සේ යටතේ උන්වහන්සේ කරන ඒ ප්‍රෝග්‍රෑම් වලට ඒ වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න නොහැකි වීම ගැන. නමුත් මට පුළුවන් අයරින් මගේ ගෙදර අය ඒ වැඩසටහන් වලට සම්බන්ධ කරන්න සහ උන්වහන්සේ කරන කියන වැඩ කටයුතු වලට දායක කරන්න මම වෙහෙස මහන්සිව මම වැඩ කරනවා. ඉතින් කවුරු කොහොම කිව්වත් ගොඩක් අයට පසක් වෙලා හමාරයි මේ වැඩ කටයුතු කොච්චර දුරට යනවද කියලා. ඉතින් ඇත්තටම අති සාර්ථකව බස්නාහිර පළාත දකුණු පළාත මේ වෙනකොට සමාජ මාධ්‍ය වැඩමුළුව ඉතා අග්‍රගණ්‍ය ලෙස ඉතාම සාර්ථක අති සාර්ථක ලෙස ඒ වැඩ කටයුතු සිද්ධ වෙමින් පවතිනවා. ඉතින් හාමුදුරුවන්ගේ හැම වීඩියෝ එකක්ම මං හිතන්නේ මේ ජනප්‍රිය වෙන සිනමාවක්ද එහෙමත් නැත්නම් සින්දුවක්ද බහුතරයක් දෙනා සින්දුවක් ඉවර වෙනකම් බලනවා අඩුයි ගොඩක් වෙලාට ස්කිප් කරනවා. ඉතින් මං හිතන්නේ අපේ හාමුදුරුවන්ගේ වීඩියෝ එකක් මං හිතන්නේ කිසිම තැනක් ස්කිප් කරන්නේ නැතුව මිස් කරන්නේ නැතුව ඉවර වෙනකම්ම බහුතරයක් ජනතාව වීඩියෝ එකක් බලනවා කියලා මම තද්ද බල විශ්වාසයක් තියෙනවා මගේ. මොකද මම ඒ දේ මම පුද්ගලිකව මම කරන හින්දා හරි ආසයි මේ කරන වැඩමුළුවල් බලාගෙන ඒ තරුණ තරුණියන්ගේ ඒ අයියලා අක්කලාගේ ඒ නැන්දල මාමලාගේ ඒගොල්ලෝ මේ සමාජ මාධ්‍ය හරහා මෙතෙක් ආපු ගමන කටුක අත්දැකීම් වීඩියෝ වලට පෙරලලා මං හිතන්නේ තමන්ගේ තියෙන ලැජ්ජාව සබකෝලය ඒ හැමදේම ඉවත් කරගෙන මේ තරම් දුරට තමන්ගේ දෙයක් නිර්මාණයක් සමාජය අතරට දෙන්නට වීඩියෝ එකකින් Facebook හරහා මේ වගේ තමන්ගේ ඇඩ් එකක් පළ කරගන්න උත්සාහය දරනකොට ඒක අපි ගොඩක් අගය කරන්න ඕන සහ අපි ඇත්තටම සතුටු වෙන්න ඕන. අපි ඇත්තටම නැති බැරි කියලා නෙමෙයි අපි කියන්න ඕන. ඇත්තටම අපි ගොඩක් නැති බැරි අයට වඩා අපි ගොඩක් අය උත්සාහ කරනවා. ඉතින් ඒ උත්සාහ කරන එක අපි ගොඩක් අගය කරන්න ඕන සහ ඒ උත්සාහයට පිටිපස්සෙන් ඉඳලා හැම දෙයකදීම අර මොන්ටිසෝරියේ පොඩි අයට ගුරුහරුකම් කියා දෙනවා වගේ අපේ ගංගසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ අපේ මේ ජනතාවට මේ කරන මෙහෙවර ඊටාම අගය කොට සලකනවා. මම හිතන්නේ මේ වීඩියෝ එක කවුරු හරි කෙනෙක් අකමැති කෙනෙක් අසතුටු කෙනෙක් දැක්කොත් මම කියන්නේ තව හිතන්න. මම හිතන්නේ මේ ගල්මුල් ගහපු අයත් මේ වෙනකොට සමාජ මාධ්‍යයේ එක පුරෝගාමියෙක් වෙලා මේ වෙනකොටත් සමහරක් වෙලාට තමන්ගේ කියන ස්වයං රැකියාවක් පටන් අරගෙන ඇති. මේක එකපාර බැලූ බැලමටම මේක තමන්ට ග්‍රහණය කරගන්න තමන් මේකේ සමාජිකයෙක් වෙන්න තමන්ට මදි පුංචිකමක් වගේ වෙන්න පුළුවන්. නමුත් ඕගොල්ලෝ පස්සෙන් පහු හරි එහෙම කෙනෙක් මේ වීඩියෝ එක දකිනවා නම් හැදෙන්න. මොකද මම අපි සමාජ මාධ්‍ය අපි හසුරුවන හින්දා ගොඩක් අය අපි දකිනවා තරුණ තරුණියෝ පොඩි අය අවුරුදු 18 20 වුණත් තම තමන්ගේ ව්‍යාපාර කරගෙන මුදල් හම්බ කරගෙන හරියාකාරව වැඩ කටයුතු කරගෙන ඉතින් යන අය දිනු වෙච්ච අය ඕන තරම් ඉන්නවා. ඉතින් මම කියන්නේ තව කෙනෙක්ගේ වැරද්දක් අඩුපාඩුවක් හොයලා කමෙන්ට් එකක් හරි දාන්න ගන්න කාලය ඒ කාලයත් තමන්ගේ දියුණුව උදෙසාම තමන්ගේ වැඩකටම තමන්ගේ අභිවෘද්ධිය තකාම යොදවලා තව කෙනෙක් කරන දෙයක් අගය කරලා තමන්ගේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න මේ හම්බෙන දායකත්වය අගය කරන්න සහ මේ කියන දේ හරියාකාරව ඉගෙනගෙන වැඩක් කරන්න අනිවාර්යෙන්ම සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත් වෙනවාමයි. මොකද ඒක මං අද්දුටුවයි ඒක මං අත්දකින්නවා. මම සම්බන්ධ වෙන්නේ ඇත්තටම 20 වෙනි සමුළුවට ඔක්තෝබර් 3 වෙනිදා මම නෙමෙයි සම්බන්ධ වෙන්නේ මගේ ගෙදරින්. ඉතින් මට පුළුවන් අයරින් මම ගෙදර කට්ටියව ඒකට දායක කරනවා. මම කියන්නේ මේ වෙනකොටත් එහෙම සම්බන්ධ වෙලා නැති අය තමන්ගේ ගමනක් යන්න
තමන්ගේ දෙයක් නිර්මාණය කරගෙන තමන්ගේ හැකියාවල් ගෙදර තියාගෙන තමන්ට අනේ මට මේක කරගන්න බෑනේ කියන කට්ටිය මේ අපේ ගංගසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ වැඩමුළුවකට සම්බන්ධ වෙලා ඒ දැනුම ලබාගෙන ඒ වීඩියෝ වලින් ඒ කියන මෙන්න මේ ආකාරයේ මේ දේ කරන්න කියන සරල අවබෝධයක් අරගෙන වැඩක් කරන්න තමන්ගේ දියුණුව කරා යනවා ඒකාන්තයි. ඒක ගැන ආයේ කිසිම සැකයක් අවිශ්වාසයක් නැහැ. ඒක ගොඩක් අයට දැන් පසක් වෙලා හමාරයි. මේ වෙනකොටත් ඒ කට්ටිය ගොඩක් අය බහුතරයක් මම දකිනවා සමාජ මාධ්‍යවල ඇත්තටම සතුටුයි. මම දකින විදිහට බලන්න මේ වෙනකොට Facebook එකේ ගත්තොත් followers-ලා likes ඇවිල්ලා reviews වැඩි වෙලා comments වැඩි වෙලා ඒ කට්ටියකින් බඩු මිලදී ගන්නවා. ඒ වෙනකොට දැන් මේ ව්‍යාපාර ලෝකේ එක එක තම තමන්ගේ එක එක ස්ටේජ් වලට තම තමන්ගේ levels වලට දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම බලන්න ඒකම ඇති motivation එකකට මම හිතන්නේ තව කෙනෙකුට ජයග්‍රහණය කරා යන්න දිනන්න. ඉතින් මේ මෑත දාපු වීඩියෝ එකක් අපේ ස්වාමින් වහන්සේ ගල්ගමුවේ කත්නෝරුවේ සිරිධම්ම හාමුදුරුවොත් එක්ක ඉතින් අපේ ලංකාවේ මේ වෙනකොට ජනතාවට තමන්ගේ ආගමික වශයෙන් කාලීන ධර්ම දේශනාවලින් රට එහෙම ස්වම්පෝෂණය කරනකොට ආර්ථික මට්ටමින් ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ මේ විදිහට අපේ ගරු පූජ්‍ය ගංගසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ මේ විදිහට අපේ ලාංකීය ජනතාව මෙහෙම පෝෂණය කරනකොට ඒ දේ දිහා බලලා අහක බලාගෙන යන්න බැරි අය බවට අපේ සියලුම දෙනා දැන්පත් වෙලා හමාරයි. ඉතින් මම කියන්නේ කවුරු හරි කෙනෙක් ඇඟිල්ල දික් කරනවා නම් කමෙන්ට් දාපු ගොඩක් අයට මම මැසේජ් කරලා තියෙනවා. මට කතා කරන්න ගියේ නැහැ මම මැසේජ් කරලා තියෙනවා. අගය කරන්න පුරුදු වෙන්න. යම් කිසි කෙනෙක් හොඳ දෙයක් කරනකොට හොඳ දෙයක් ලබා දෙනකොට මේ උන්වහන්සේ මේ කරන්නේ පොඩි කාර්යයක් නෙවෙයි. පොඩි කාර්යයක් නෙවෙයි. බලන්න පෙරේදා වෙනකොට මට මතක හැටියට පෙරේදා ඉඳලා මේ වෙනකොට උන්වහන්සේ පන්සලෙන් නික්මිලා ඇවිල්ලා මේ වැඩ කටයුතු වලට දායක වෙලා මේ ජනතාවත් එක්ක මේ මිනිස්සුත් එක්ක එකතු වෙලා මේ කරන වැඩේ මේ මිනිස්සුන්ගේ අනාගතය හදන්න ඒගොල්ලන්ගේ ජීවිතය දිනන්න පාර කියලා දෙන්න මේ විදිහට කරන්න එහෙම කිව්වේ තමන්ගේ මම හිතන්නේ තමන්ගේ ගෙදරින්වත් ඒ වගේ දායකත්වයක් ලැබෙන්න ඇති කියලා පාසල් අධ්‍යාපනයෙන් පස්සේ. ඉතින් මම මෙහෙම වීඩියෝ එකක් කරන්න හිතුවේ මේ වගේ දෙයක් කියන්න හිතුවේ ඇත්තටම හිත ඇතුලේ කකාරණ දෙයක් තියෙනවා. උන්වහන්සේට මා දන්නා හඳුනන මා දන්නා නොදන්නා අදහන නොඅදහන 33 කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටනුභාවයෙන් මේ කරගෙන යන කර්තව්‍යයත් අනිත් සමාජ සත්කාරත් උන්වහන්සේට නොමදව ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න මිනිසුන්ගේ උදව් උපකාර නිරතුරුව ලැබෙන්න උන්වහන්සේ තුල මේ ඇති වෙලා මිනිසුන්ට ඇති වෙලා තියෙන මේ විශ්වාසය දිනෙන් දින වැඩි දියුණුවෙන් දියුණුවටපත් වේවා කියලා විශ්වයේ ආශිර්වාදය උන්වහන්සේට නිරතුරුව ලැබේවා කියලා මම එකසිතින් මම ප්‍රාර්ථනා කරනවා. සහ උන්වහන්සේ නිදුක් නිරෝගීමත් අනාගතයක් උන්වහන්සේට මම එකසිතින් ප්‍රාර්ථනා කරනවා මුළු මහත් ලාංකීය ලෝකවාසී ජනතාව වෙනුවෙන්. ඉතින් අවසාන වශයෙන් වැඩිදුර කතා කරන්න අවශ්‍ය නැහැ කියනවා නම් කියන්න තියෙන්නේ උන්වහන්සේ මේ කරන මේ මෙහෙවර ගැනම පමණයි. ඉතින් මේක ගොඩක් අයට පසක් වෙලා ඉවරයි. අටුවා ටික ටිප්පටි අවශ්‍ය නැහැ. මේක හැඩතල දාන්න අවශ්‍ය නැහැ. මේක බොහොම සරලව මේ කරන දේ ලක්ෂ සංඛ්‍යාත ජනයා මේ වෙනකොට අත්විඳින්න ඉන්නවා. තම තමන්ගේ ව්‍යාපාර තම තමන්ගේ ඒ සුවන් රැකියා කටයුතු දියුණු කරගෙන මේ සමාජ මාධ්‍ය පිටුවහලක් කරගෙන උන්වහන්සේගේ දැනුම හරියාකාරව ලබාගෙන ලස්සන ගමනක් යනවා. හරිම සතුටුයි. අවංකව සතුටු වෙනවා ශ්‍රී ලාංකික පුරවැසියෙක් හැටියට. ඇත්තටම
අපි සතුටු වෙන්න ඕන අපි ලංකාව වගේ රටක ඉපදිලා මේ වගේ කටයුත්තකට මිනිස්සුන් මෙහිම සම්බන්ධ වෙලා ඉදිරියට අරගෙන යන්න මිනිස්සුන්ට ශක්තියක් වෙන්න මෙහෙම ඉදිරිපත් වීම ගැන අපේ පූජ්‍ය ගංගසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි වහන්සේට දළදා සමිඳු පිහිටයි බුදු සරණයි දිනෙන් දින මිනිසුන්ගේ ආදරයේ ගෞරවයට පාත්‍ර වෙලා මේ කරගෙන යන වැඩ කටයුත්තට මේ දායකත්වයට ඔබ වහන්සේට මම අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේට තිරුවන් සරණයි. ඔබ වහන්සේට දළදා සමිඳු පිහිටයි. ඉතින් අපේ මේ වෙනකොට සඳගිරිසෑය ව්‍යාපාරික එකමුතුවේ සම්බන්ධ වෙලා ඉන්නවා සෑහෙන පිරිසක් සහ කටින් කට තම තමන්ගේ යාළුවෝ එළියන්ට තම තමන්ගේ ඥාතීන්ට මම පුද්ගලිකව ගොඩක් අයට කියලා මේකට සම්බන්ධ කරලා තිනවා. ඒත් එක්කම ඕගොල්ලන්ට හැකි තාක් කට්ටියව සම්බන්ධ කරලා තව කෙනෙකු යටතේ යැපෙන්නේ නැතුව තමන්ගේ ස්ව උත්සාහයෙන් තමන්ගේ ස්ව නිර්මාණයක් කරගෙන තමන් ගොඩාක් අය ළඟ සැඟවුණු දක්ෂතා ඇති ඒ දේවල් ඉදිරියට ඔප්නංවලා අපේ සඳගිරි මහා සෑය විහාරාධිපති පූජ්‍ය ගංගසිරි පුර ධම්මාලෝක ස්වාමින් වහන්සේගේ අනුශාසනා අවවාද ඒ දේවල් හරියාකාරව ලබාගෙන තම තමන්ගේ ව්‍යාපාරික කටයුත්ත සාර්ථකව ඉදිරියට කරගෙන යන්න ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ විශ්වාසය පොඩ්ඩකටවත් එහා මෙහා කරගන්න එපා. ඕගොල්ලන්ගේ ඒ වැඩ කටයුතු සාර්ථකව කරගන්න යන්නට ඕගොල්ලන්ට ශක්තිය ධෛර්යය නොමදව ලැබෙන්න කියලා මම එකසිතින් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අවසාන වශයෙන් මම කියන්නම් ගල්මුල් ප්‍රහාර එල්ල කරන කට්ටිය එල්ල කරපුවාවේ අපි අපේ ගමනයන් සහ ඉදිරියේදී ওই ගල්මුල් ප්‍රහාර එල්ල කරන අයත් මම විශ්වාස කරනවා තම තමන්ගේ වැරද්ද අඩුපාඩුව දැනගෙන ඒ දේ හදාගෙන මේ ගමනට යන්නට මේ සමාජ මාධ්‍ය වැඩමුළුවේ පුරෝගාමියෙක් වෙලා ඉදිරියට තමන්ගේ අනාගතයේ හීන ජය ගන්න මේ යන ගමනට සම්බන්ධ වෙලා තමන්ගේ අනාගතය දිනන්න යන්න ඕගොල්ලන්ට අවස්ථාව ලැබෙයි සහ අවස්ථාවක් කරගනී කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් හැමදෙනාටම තෙරුවන් සරණයි. පුළුවන් අයුරින් උන්වහන්සේ මේ කරන කටයුත්තට මේ දායකත්වයට මේ ශ්‍රමය මේ දහඩිය උන්වහන්සේ මේ කැප කරන උන්වහන්සේගේ මේ ශක්තියට අපේ ශ්‍රී ලාංකික නංගිල මල්ලිලා අයියලා අක්කලා නැන්දලා මාමලා මේ හැමෝම උන්වහන්සේ පිටිපස්සෙන් ඉඳලා උන්වහන්සේට ශක්තියක් වෙමු උන්වහන්සේත් එක්කන් අපි ලස්සන ගමනක් යමු කියලා ඔය හැම දිනාගෙම මම ඉල්ලා සිටිනවා. ඉතින් මේ වීඩියෝ එක බලපු කෙනෙක් ඉන්නවා නම් ඒ බලපු අයට ගොඩාක් ස්තුතියි. ඕගොල්ලන්ගේ වැඩ කටයුතු සරල ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයටපත් වේවා. එහෙනම් ගිහිල්ලා එන්නම්. මම නිරෝෂ් ජපානයේ ඉඳලා. තිරුවන් සරණයි හැමෝටම.